ඉතින් යාළුවනේ වාහනේ අඩුත් බල්ලා දැන් මම යන්නේ රැයට කන්න තැනකට. බලමු අද රැයට කොහෙන්ද කන්නේ කියලා. ඉතින් මගේ මේ 6 වෙනි දවස මැලේසියාවේ ගත වෙන. ඉතින් බලමු හොඳ කෑම කඩයක්. වෙනස්ම විදිහේ කෑමක් කමු. ඔයාලට ඉතින් මම වෙනස්ම දේවල් දෙන්නේ. අද බලමු අපි කොහෙන්ද කන්නේ කියලා. යාළුවනේ රෑ ඉතින් මෙහෙම ඇවිදින්න තමයි මං ආසව. ඉතින් රෑ එළිය වෙනකන් ඇවිදිනවා. ඉතින් මන් දකින ලස්සන ඔයාලට පෙන්නන්න. මැක්ඩොනල්ඩ් එකකුයි KFC එකකුයි තියෙනවා මගේ ඉස්සරහා. අපි ඒකටත් ගිහලා බලමු. මෙහි ගණන් කොහොමද කියලා. ඔන්න යාළුවනේ මම දැන් ඉන්නේ KFC එක ඉස්සරහා. මෙතන KFC එක, මෙතන මැක්ඩොනල්ඩ් එක. අපි අතෝඩි කියලා බලමු. මෙදින ගණන් එක්කම දාලා අපි බලමු. ඕඩර් එක දැම්මට පස්සේ මෙතන ලාම්යක් අදිනවා. කවුන්ටර් එකට ගෙවන්න තියෙන කෑෂ් වලින්. Lima gosok. බලමු මගේ මීල් එක. රිගිට් 10ක් වෙන්නේ. ඔක්කොට උනේ රිගිට් 12ක්. අද ඔක්කොම එකක් තියෙනවා. මේවන් චිකන් මේක රයිස් එකක්, අතන කොකා කෝලා එකක් තියෙනවා, චිප්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොටම උනේ රිගිට් 12යි. එහෙනම් අපි කමු.
Wait, some. ඉතින් දැන් මම මේ ඉන්නේ ඌජොන් සිටි එකේ තියෙන KFC එකේ. මැලේසියා වල ගත වෙන මගේ 6 වෙනි දවස් අද. ඉතින් මම දවස් 10කට ඉඳ තමයි ආවේ මැලේසියා වලට. වීඩියෝ සීරීස් එකක් වෙයි. ඒ කියන්නේ එක දිගටම වීඩියෝ ගන්නවා. ඉතින් පොඩි කොටස් වගේ තමයි දාන්නේ මම වීඩියෝ. විනාඩි 20ක වගේ. ඒක සීරීස් එකක් එයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ මම මෙතන ඉවර කරනවා. බලමු අපි හෙට කොහෙද යන්නේ කියලා. අලුත් වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු.